හායි මගේ ලස්සන යාළුවනේ. අද මට හිතුණා චිකන් ලිවර් එකක් හදන්න කියලා. ඉතින් මම ඒක කලින් ගෙනාවා. චිකන් ලිවර් එක. ග්‍රෑම් 400 පැකට් එකක් ඒක. ඒක ගෙනලා මම ඒක මේ අනවශ්‍ය දේවල් කපලා පිරිසිදු කරලා සෝදලා තව තිබුණු දේවල් කපලා අයින් කරලා ගත්තා. ඒවා ඉතින් අර අපේ ලංකාවේ චිකන් ලිවර් එකට වැඩි ටිකක් පොඩි ප්‍රමාණයෙන් විශාලයි. ඉතින් මම හිතුවා ඉතින් ඒක ලොකු වැඩි නිසා ඒක කුඩාවට කපන්න ඕනි කියලා. ලොකුවටමත් චූටියට කැපුවේ නැහැ. සාමාන්‍ය ප්‍රමාණයට මම කුඩාවට කැපුවා. කපලා ඊට පස්සේ මම ඒව ඒක හිම්ම තියලා පස්සේ මම ලුණු ගෙඩියක් අරගෙන ඒ ලුණු ගෙඩිය වෙනම රවුම් හැඩ ඇති විදිහට රවුම් හැඩයට කීපයක් කපාගෙන ඊටු ටික මම කපාගත්ත සාමාන්‍ය අපි තෙල් දාන ඒ ආකාරයට. මම තක්කාලි ගෙඩියකුත් ගත්තා. ඒ තක්කාලි ගෙඩියත් මම ඒ ආකාරයට තෙල් දාන්න ඕන ආකාරයට මම කපා ගත්තා. ඉන් පස්සේ මම මේ ඔක්කොම ඒ ටික කපනකොට නිව තියලා පස්සේ මම තලාගත්ත ඉඟුරු සුදු ලුණු ගම්මිරිස් ටික ඒකත් දැම්මා ලුණු දැම්මා. ලුණුත් දාලා හොඳට අත ගාගත්තා. හොඳට මික්ස් කරා ඔක්කොම. ඊට පස්සේ මම බිත්තරයකුත් දැම්මා. හේතුව බිත්තරයක් මම දැකලා තියෙන වීඩියෝ වල මම බලන නිසා ඒ බිත්තරයකුත් මාත් ඉතින් try කරා දාලා පාන් පිටි චුට්ටකුත් දාලා හොඳට ඒක මික්ස් කළා. ඊට පස්සේ මම පොඩ්ඩක් තියලා තිබ්බා. සීසන් වෙන්න වගේ. ඊට පස්සේ මට පෑන් එකට තෙල් ටිකක් දාගෙන මම අර කපාගත්ත තක්කාලි ලුණු ඒවා තෙම්පරාදු කරලා මම හදාගත්ත ඒ කරි එක ලිවර් එක චිකන් ලිවර් එක ඉදෙන්න මම අපෝ ඒ මගේ පෑන් එකට දැම්මා. දාලා මම ඉතින් ඒක හොඳට කුක් කළා. අර කපාගත්ත ලොකු ලුණු ටිකත් මම උඩින් දැම්මා. මම ඒවා වීඩියෝ කරේ නැහැ. ඕගොල්ලොත් හදලා බලන්නකෝ රසයි. ලස්සනයි වගේම.